ඔයා කවදා හරි හිතලා තියෙනවද කොහොමද සමහරක් මිනිස්සු ජීවිතේ ඉතා ඉක්මනින් සාර්ථක වෙන්නේ? හැබැයි තව සමහරක් අය හැමදාම එකම තැනක ඉන්නේ කියලා. ඒක වාසනාවද? නැත්නම් එයාට තියෙන සම්බන්ධතාවද? එහෙමත් නැත්නම් මුදල්ද? නෑ, ඒ කිසිවක් නෙමෙයි. අද අපි කතා කරන්න යන්නේ සාර්ථක මිනිසුන්ගේ ඇත්ත රහස ගැනයි. සාර්ථක මිනිසුන්ගේ ලොකුම රහසක් තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා වැඩ කරනවා. බොහෝ අය ජීවිතේ හොඳ වෙනතුරු බලාගෙන ඉන්නවානේ. හොඳ කාලයක් එනකම් ඉන්නවා, හොඳ අවස්ථා එනකම් ඉන්නවා, නැත්තම් කවුරු හරි ඇවිල්ලා උදව් කරනකම් ඉන්නවා. හැබැයි සාර්ථක මිනිස්සු එහෙම නෙමෙයි. ඔවුන් අවස්ථාවක් ලැබෙනතුරු බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන් අවස්ථා හදනවා. තවත් ප්‍රබලතම රහසක් තමයි සාර්ථක මිනිසුන්ගේ ජීවිතයේ ඩිසිප්ලින් කියන දේ ඉතාම බලවත්. එයාලා මොටිවේෂන් තියෙන දවසට විතරක් නෙවෙයි වැඩ කරන්නේ. එයාලා මොටිවේෂන් නැති දවසටත් වැඩ කරනවා. ඒක තමයි වෙනස. සාමාන්‍ය මිනිස්සු මොනවද කරන්නේ? හැඟීම් අනුව ජීවත් වෙනවා. හැබැයි සාර්ථක මිනිස්සු තීරණ අනුව ජීවත් වෙනවා. අනික් රහස තමයි සාමාන්‍ය මිනිස්සු අසාර්ථක වුණාම නවත්තනවා. හැබැයි සාර්ථක මිනිස්සු අසාර්ථක වුණාම ඒකෙන් ඉගෙන ගන්නවා. එයාලා අසාර්ථකත්වයේ බලන්නේ අවසානයක් විදිහට නෙමෙයි. එයාලා ඒක දිහා බලන්නේ ඊළඟ පියවරට පාර පෙන්වන පාඩමක් විදිහට. අනික් ප්‍රධානම රහස තමයි සාර්ථක මිනිස්සුන් ගාව හොඳ ફોකස් එකක් තියෙනවා. බොහෝ මිනිස්සු අද එකක් පටන් ගන්නවා. ඊට පස්සේ හෙට තව එකක් කරන්න යනවා. ඊළඟ දවසේ තවත් දෙයක් පටන් ගන්නවා. හැබැයි සාර්ථක මිනිස්සු එහෙම නෙමෙයි. එයාලා එක දෙයකට ફોකස් කරනවා. ඒක සාර්ථක වෙනකම් එයාලා නවත්තන්නේ නැහැ. ඉතින් බලන්න, සාර්ථක මිනිසුන්ගේ ඇත්ත රහස මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ සරල දේවල් කිහිපයක එකතුවක්. ක්‍රියා කිරීම, ඩිසිප්ලින් එක, ફોකස් එක, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීම. හැබැයි මේ සරල දේවල් හැමෝම කරන්න කැමති නැහැ. ඒ නිසානේ සාර්ථක මිනිස්සු ගොඩක් අඩු වෙලක් තියෙන්නේ. ඒ නිසා අදින් පස්සේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඕන නම් අවස්ථාවක් ලැබෙනකන් ඉන්න එපා. ඔයාම අවස්ථාවක් හදන්න. ඔයාගේ අනාගතය ඔයාගේ තීරණ වලින්මයි ලියවෙන්නේ. මෙවැනි ජීවිතය වෙනස් කරන කතා තවත් අහන්න අපෙත් එක්ක එකතු වෙන්න සිද්දුර channel එක subscribe කරන්න.